ලතා මඩුල්ල. ලතා මඩුල්ල. ජීවන ගමනට සිසිලස රැගෙන ආතර ඔබේ හද විමන. ආයිබෝවන් සුබ දවසක්. ඇක්ටීරියා මල් පෙති හැලෙන උදුව පීතලේ සේපාලිකා පලස මත රිදී පිනිබිඳු දිලිසෙනා හිමිතිරිය ඇවිතින් නවතිනක් උදා කර දිවියට අරුතක් එක්කර රැගෙන උතුම් තුටුපඳුරක් ලෙසින් දහම් පොත් පොකුරකුත් සමක බැබලි බැබලි ලක්මවතුරුලේ දිනේවා සැමකල් ලතා මඩුල්ල. කොළඹ 6 හයිලෙවල් පාරේ නිමාලි චම්පිකා තමයි අද ලතා මඩුල්ලට පිවිසෙන්නට ඒ නිර්මාණ සටහන එක්කලේ. ඉතින් 2013 වසරේ අපි ඔබ හමුවන අවසන් දවස අද. ඒ නිසා අපි වෙනදා වගේම බොහෝ තොරතුරු අරගෙනයි ඔබේ නිවහනට ඔබ රැඳිලා ඉන්න තැනට ආවේ ලතා මඩුල්ලත් එක්ක. දහමට හිතතිව වැඩ කරොත් ජීවිතය අපිට කවදාවත් වැරදෙන්නේ නැහැ. අදත් සාහිත්‍ය පොත් පියතත් සමග එකතු වෙලා දහම් පොතක් ඔබට හඳුන්වා දෙමින් ඔබට වටිනා දහම් ග්‍රන්ථ කට්ටලයක් තෑගි දෙන්නට අප සූදානම්. භව කතරින් ඊතරෙම පිළිබඳව අදත් අපි තොරතුරු ඔබට ගෙනෙන්නට සූදානම්. එහෙමනම් ඉතින් අපි කල් වේලා නොයවාම ඔබට අගනා දහම් ග්‍රන්ථ කට්ටලයක් තෑගි දෙන්නට සූදානම් වෙන්නේ. ඊට පෙර ආතෝ අපි ගිය සතියේ ඔබව හමුුනේ නැති බව සිහිපත් කරන්න ඕනේ. අත්‍යවශ්‍ය කාරණයක් සිදු වුන නිසා ගිය සතියේ අපි ඔබට 13 වෙනිදා දෙසැම්බර් මාසේ 13 වෙනිදා හඳුන්වා දුන්න පොත තමයි අපේ පූජ්‍යපාද පොල්ගහවෙල මිතබානි ස්වාමින් වහන්සේගේ භව කතරින් ඈතර වීම කියන කෘතිය. ඉතින් අපි එහි තොරතුරු ගොඩාක් කතා කරා. එහිදී අපි ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ භව කතරින් ඈතර වීම පොතේ ඇතුළත් වෙන තොරතුරු ආශ්‍රයෙන් තමයි අපි ඇහුවේ දේවදූතයන් 5 දෙනෙකු ගැන අපි කිව්වා. ඒ දේවදූතයන් 5 දෙනා කවුද කියලා. ඉතින් චාමිකත් අහගෙන ඇති මේ වෙලාවේ ඔබට පොත් තින්න කරන සාහිත්‍ය පොත් පියසේ අධිපතිතුමා චාමික ගණන් කරන්න බැරි තරමට පිළිතුරු පත් රසක් ලැබිලා තිනවා. මේ කාර්යය මට ඉදිරියට නම් චාමික කරන්න බැරිවේ. මොකද තෝරා ගන්නට බැරි තරම් එකිනෙකාට එකිනෙකා පරයන බොහොම නිර්මාණාත්මක පිළිතුරු තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. තවත් කට්ටියක් උදව් කරගෙන අපේ ගුවන් විදුලියේ ඉන්න යහළු මිතුරන් එකතු කරගෙන තමයි මේ තිදෙනාත් බොහොම අමාරුවෙන් මන් තේරුවේ. ඉතින් අද මේ භව කතරින් ඈතර වීම කියන කෘතියේ දේවදූතයන් 5 දෙනා නිවැරදිව නම් කරලා අද ප්‍රථම ස්ථානයේ දිනා ගන්නවා. අපෙන් පොත් 4ක් දිනා ගන්නට අවස්ථාව උදා කරගන්නේ පානදුර කුරුප්පු මුල්ලේ පසින්දු ඖෂධ කුමාරසිරි ජයවර්ධන පාසල් ශිෂ්‍යෙක්. පුතේ ඔබ අහගෙන ඇති 5 වසරේ ඉගෙන ගන්නවා කියලාත් සඳහන් කරලා තිනවා. ශිෂ්‍යත්වයට 164ක් ලකුණු ලබා ගත්තා කියලා අපෙන් සුබ පැතුම්. ඉතින් මේ පුතා තමයි සියලුම චිත්‍ර නිර්මාණය කළා මේ පිළිතුර ඉවරට තමන්ගේ වැඩිහිටියන්ට උදව් උපකාර කරලා තියෙන්නේ. පසින්දු ඖෂධ කුමාරසිරි ජයවර්ධන කුරුප්පු මුල්ල පානදුර ඔබ තමයි අද පළවෙනි විදිහට අපි තෝරගන්නේ සාහිත්‍ය පොත් පියසෙන් වටිනා පොත් 4ක් තෑගි දෙන්න. අද නිවැරදි පිළිතුරු යොමු කරලා දෙවන ස්ථානයේ දිනාගන්නෙත් බොහොම අපූර්වට විස්තර ගොඩාක් කියවලා අපට මේ මොනවද කියන කාරණේ මේ දේවදූතයන් 5 දෙනා නිවැරදි නම් කළා. ඒ ගැන විස්තරයටපත් කරලා ලියපු කෙනෙක්. ඒ තමයි හසලක නුවරපාර හසලක ප්‍රදීපිකා ශ්‍රීපාලි අමරතුංග. ප්‍රදීපිකා ශ්‍රීපාලි අමරතුංග නුවරපාර උඩුදහ හසලක සිට පිළිතුරු නිවැරදිව එවල අද දෙවන ස්ථානයේ දිනා ගන්නවා. තුන්වෙනි ස්ථානයේ දිනාගන්නේ කෝට්ටගොඩ හුන්නදෙනියේ වලව්වත්තේ නම්බර 23 නිවසේ සිට අපට පිළිතුරු වූ කුසුමා අලුත්බදුගේ මෙනවිය. කුසුමා අලුත්බදුගේ නම්බර 23 වලව්වත්ත හුන්නදෙනිය කෝට්ටගොඩ. ඉතින් මේ තිදෙනාටම භව කතරින් ඈතර වීම කෘතියත් එක්ක තවත් වටිනා පොත් රැසක් අපි නුදුරු දිනකදී ත්‍යාග වශයෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කුසුමගේ නිර්මාණය ගැන යමක් කියන්න ඕනේ. මම හිතන්නේ පාටකෝරු පාවිච්චි කරලා බොහොම අපූර්වට දේවදූතයන් 5 දෙනා නම් කරලා විතරක් නෙමෙයි ලස්සනට මේ ලදරුවා මහලුවේටපත් වෙච්ච පුද්ගලයා මැරිච්ච කෙනා වැරදිකරුවන් මරණේ මේ සියලු දේ බොහොම අපූර්වට
ඇඳලා කරලා එවලා තියෙනවා. ඉතින් අනිත් අයත් එහෙමයි බොහොම අපූර්වට එවලා තියෙනවා. සියලු දෙනාටම අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපිට නිවැරදි පිළිතුරු යොමු කරලා ඉදිරි දවසකදී ඔබට මේ ත්‍යාග කට්ලෙත් ලැබෙන්න නිවසට ලැබේවි. ඉතින් අපි ඔබට 13 වෙනිදා ප්‍රකාශයට පත් කළා මේ එන්න පිළිතුරුපත් ප්‍රමාණය වැඩි නිසා අපි එකම පොතක් පිළිබඳව විස්තර කතා කළා. ගොඩාක් විස්තර වෙනම කතා කළා. ඒකෙන් තමයි ප්‍රශ්න අහන්නේ කියලා. ඉතින් එදා වගේම අදත් අපි භවකතරින් ඈතර වීම කෘතිය පිළිබඳවම තමයි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. වේවැල්දෙණි ආරණ්‍ය සේනාසනාධිපති සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පොල්ගහවෙල මිතබානි හාමුදුරුවන්ගේ මේ භවකතරින් ඈතර වීම කෘතිය පසුගිය 23 වෙනිදා සාහිත්‍ය පොත් පේසි අනුග්‍රහයෙන් අපේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී බොහොම පින්වත් උත්සවයකින් අපාතටපත් වූ දොරට වැඩම කළා. ඒ උත්සවයට සහභාගී වෙන්න අපටත් අවස්ථාවක් ලැබුණා. බොහොම අපූර්වවට ලස්සනට මේ උත්සවය සංවිධානය කරලා තිබුණා. ඉතින් මේ පොත බලපු අයත් එක්ක කතා බහ කරද්දී එතනදී තේරෙන මේ පොත මම හිතන්නේ මේ ගිහි අපට බෙහෙවින් වැදගත් වෙන පොතක්. ඉතින් ඒ නිසා මේ පොත පිළිබඳව අපි කතා කළ යුතුමයි බොහෝ දේවල්. නාවලපිටියේ ශ්‍රී කවීශ්වර වේළුවනාරාම අධිපති හිටපු ශ්‍රීපාද පිරිවෙන් පරිවේනාධිපති කන්ද උඩරට ද්විතීය සංඝනායක ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද අවසරයි හකිරිල්ලේ ධම්මාලංකර නායක ස්වාමින් වහන්සේ මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙනවා භවකතරින් ඈතවීම කෘතිය පිළිබඳව අපට තොරතුරු කියන්න. අහගෙන ඉන්න මේ කෘතිය ඇසුරුනේ අපි අද ප්‍රශ්න යොමු කරන්නේ. අවසරයි අපේ හාමුදුරනේ මේ අපේ පූජ්‍යපාද පොල්ගාවල මිතබානි ස්වාමින් වහන්සේගේ භවකතරින් ඈතවීම කෘතිය පිළිබඳේ සහ ඒ අන්තර්ගතය පිළිබඳවත් අදත් අපි ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි. අවසරයි අපේ හාමුදුරනේ. අපේ මිතබානි හාමුදුරුවෝ පොල්ගහවෙල ආරණ්‍ය සේනාසනාධිපති අතිගෞරවනීය පොල්ගහවෙල මිතබානි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වේවැල්දෙණි ආරණ්‍ය සේනාධනාධිපතින් වහන්සේ හැටියට දීර්ඝ කාලයක් කටයුතු කරන මගේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ නිතර ජනමාධ්‍යයට ලිපි ලේඛන සපයන කෙනෙක්, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කරන කෙනෙක්. ඉතින් උන්වහන්සේ විසින් බුදුසරණ පාඨකයන්ට ඉදිරිපත් කළ මාලාවක් ඒක රාශි කරමින් තමයි භවකතරින් ඈතර වීම නැමැති මේ කුඩා ග්‍රන්ථය නිර්මාණය කරලා තියෙන සකස් කරලා තියෙන්නේ. එහි ජීවිතයක මව් කුසේ පිළිසිඳ ගැනීමේ ඉඳලම මෙලොවින් අපි සමුගෙන යන මොහොත දක්වාම ජීවිත කතාව පිළිබඳව තාමත්ම පැහැදිලි විස්තරයක් මාතෘකා 10ක් යටතේ මේ භවකතරින් ඈතර වීම නැමැති කෘතිය සඳහන් වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේකින් අපිට උත්සාහ කරලා තියෙනවා පෙන්වන්නට මේ සංසාරික ජීවිතය පිළිබඳව. ඒ නිසා ලොකු අවබෝධයක් මේ පාඨක සමාජයට ලබා දෙන්න මට පුළුවන් මේ ග්‍රන්ථය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නට මේ අවස්ථාවේ විශේෂයෙන් අපි ඉපදී මෙරි දීර්ඝ කාලයක් ඇවිදින මේ සංසාරික ජීවිතේ අසාර සසරේ සැබෑව දකින්නට කියන මාතෘකාව යටතේ දීර්ඝ විස්තරයක් සිදු කරලා තියෙනවා. අපි කාටත් සසර සරුසාර ලෙස පෙවුනත් මේ සංසාරයේ අසාර බව දකින්න අමාරුයි. ඒ නිසා ඒක සැබෑ තත්ත්වය දකින්න උන්වහන්සේ සෑහෙන උත්සාහයක් අරගෙන තියෙනවා. ඒ වගේම සසර අපි ඇවිදින්නේ අවිද්‍යාවෙන්, අන්ධකාරයෙන්. ඒ අවිද්‍යා අන්ධකාරයෙන් මිදිලා ආලෝකය ලබා ගන්න ආකාරය උන්වහන්සේ අපිට විස්තර කරලා දෙනවා. අවිද්‍යාවෙන් මිදෙන අන්දම කියන මාතෘකාවට. ඒ වගේම වැඩිපුරම ලෝකේ සත්‍යය කාම රාගයෙන් මත් වෙලා ඉන්න පිරිසක්, ඒ උන්මාදයට පත් වෙලා ඉන්න පිරිසක්. ඒ නිසා බුදුදහම ඇතුළෙන් කාම රාගයේ උපමා 10ක් තාමත්ම අලංකාරවත් පැහැදිලි උන්වහන්සේ මේ ග්‍රන්ථය තුළින් මතු කරලා පෙන්නලා තියෙනවා. ඒ වගේම උප්පත්තිය බව කුසේ පිළිසිඳ ගැනීම ඉඳලා ජීවිතයේ මරණය දක්වා අපිට අත්විඳින්න වෙන විවිධ ගැටලු, ඒ වගේම දුක් පීඩා පිළිබඳව උපතේ සිට වෙනස් වෙන ජීවිතයේ සැබෑ අරුත කියන මාතෘකාවට උන්වහන්සේ විශාල විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ ග්‍රන්ථය තුල දේවදූතයෝ 5 දෙනෙක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. එයින් බුදුදහම ඇතුළින් ඒ ප්‍රථම දේවදූතයාගේ ඉඳලා ඒ පස්වෙනි දේවදූතයා දක්වා ඒ දේවදූතයන් පිළිබඳව විස්තරයක් උන්වහන්සේ අතුලත් කරලා තියෙනවා. ඒ වගේම භවකතරින් ඈතරට කියන පොතේ මාතෘකාවම අරගෙන උන්වහන්සේ ඒ පිළිබඳව නැවත විස්තරයක් කරනවා. ඒ වගේම අපේ ශරීරයේ මව් කුසේ පිළිසිඳ ගැනීම ඉඳලම මරණය දක්වා ජීවිතයේ වෙනස් වෙන ආකාරය පිළිබඳව දිරා යන කයෙහි අසහාර තත්ත්වය පිළිබඳව මාතෘකාවක් විස්තර කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් බාල තරුණ මහලු කාටත්
ඉතාමත් වැදගත් වෙන දමණය කළ සිත ගෙන දෙයි සැප නිති කියන මාතෘකාවට ඉතාමත් හොඳ විස්තරයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම මරණයේදී සිත බියටපත් කරන සතරාකාර හේතු කාරණා 4ක් උන්වහන්සේ එතන විස්තර කරලා තිනවා. ඒ වගේම මරණයේදී ප්‍රතිගැන්මක් නොවන්නට හේතු වෙන කරුණු 4කුත් බුදුදහම ඇසුරින් විස්තර කරලා තිනවා. මෙන්න මේ මාතෘකා 10 යටතේ තමයි මේ ග්‍රන්ථය සකස් කරලා තියෙන්නේ. හොඳයි අපේ හැමෝටම දැන් ඔබ වහන්සේ කතා බහ කරද්දී මතු කර කාරණාවක් තමයි මේ පොතේ මේ කාමරාගය පිළිබඳ උපමා 10ක් යටතේ විස්තර කරලා තිනවා කියලා. පොත කියා බලද්දී මේ ඇටසැකිල්ලකට කාමයේ උපමා කරලා තිනවා, මස් වැදල්ලකට, තන හුලකට, ගිනි අඟුරු වලකට, ඒ වගේ එක වෙලාවක් කියනවා සීනියක් බඳුයි කියලා. తాවකාලිකව අනුන්ගේ යමක් ඉල්ලා ගත්තා වගේ කියනවා. පළදරන ගසකට උපමා කරලා තිනවා කාමරාගේ. තියුණු කඩුවක් හා මස් කපන ලෑල්ලකට, අඩයටි හුලකට, සර්ප හිසකට උපමා කරලා තිනවා. ඉතින් මේව කියවා බලද්දී අපි හඳුන්නේ මේ පිළිබඳව අපි කතා කළ යුතුමයි. ඒ නිසා මේ අපේ මිතබානි ස්වාමින් වහන්සේගේ භවකතරින් එතෙම කෘතියේ මේ කාමරාගේ උපමා 10 පිළිබඳව අපි යමක් කැමති සවිස්තර ඔබ වහන්සේගෙන් දැනගන්න. මේ ග්‍රන්ථය තුලින් විශේෂයෙන් ඉතාමත් අලංකාර විදිහට විස්තර කරපු එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කොටසක් මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයේ ඇසුරින් මේ කාරණේ විස්තර වෙන්නේ. මේ කාමයන්ගේ තිබෙන්නා වූ ආදීනෝ පිළිබඳව. මොකද මේ ලෝකේ බොහෝ පිළිවිදිතාමත් වැඩිම පිරිසක් මේ කාම ආසාවන්ගෙන් පෙළෙමින් ඇස කන නාසය දිව ශරීරය කියන මේවා නිතරම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ වගේම පිනවමින් ජීවිතේ වැඩි කාලයක් ඒ සඳහා යොමු කරන ලෝකික මේ කාමයන්ගේ ආදීනව ධර්මයේ ඇතුලින් ඉතාමත්ම පැහැදිලිවට මේ ග්‍රන්ථය තුල විස්තර කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කළ විශේෂ කරුණු 10ක්. ඒ කරුණු 10 ගාමත් කෙටියෙන් සඳහන් කරනවා නම් අට්ඨි කංකලූපමා කාම. ඒ කියන්නේ කාමයන් ඇටසැකිල්ලකට උපමා කරලා තියෙනවා. දැන් සුනඛයෝ නිතරම ඇටසැකිලි කෑල්ලක් අරගෙන කොච්චර ඒකෙන් කුස පොව ගන්නට බැලුවත් ඒයින් කුස පිරෙන්නේ නැහැ. ඒන් ඌ වෙහෙසටපත් වෙලා ඒ වගේම දුකටපත් වෙලා සමහර වෙලාවට දත් කැඩිලා ශරීරය තුවාල මරණයට පොයකින්පත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ කාම ආසාවන්ගෙන් මේ අපි මේ විඳින්න හදන සුවය කියන එක බුදුහාරෝ පැහැදිලි කරනවා. ඒ වගේම මේකේ දෙවෙනි කාරණේ මංස පේසූපමා කාම හරියට මස්ස දැල්ලකට උපමා කරලා තියෙනවා. මේ කම්සප විඳින ඒවා. මස්ස දැල්ලක් කියලා කියන්නේ එක සතෙකුට අයිති දෙයක් නෙවෙයි. ඒ සතා කකා ඉන්නකොට තව සතෙක් ආවොත් ඒ ස්ථානයේ ඒ සතත් ඒ මස් කෑල්ලට බලගත්ු සත්තු සමහර වෙලාවට පොර කන්න පුළුවන්. ඉතින් මේ විදිහට මස් කෑල්ලකට පොර බදනවා වගේ තමයි මේ ලෝකේ කම්සප වලට මේ සත්වයා ගිජු වෙලා කටයුතු කරන්න කියන කාරණේ. ඒ වගේම තීන කූපමා කාම. මේ කාමයේ කියන්නේ කම්සප කියන එක තනහුලකට උපමා කරලා තියෙනවා. තනහුලක් කියලා කියන්නේ අන්ධකාරය යනකොට කරවලට ගෙනියන්ට අපි පාවිච්චි කරපු පන්දම. දැන් අද කාලේ අපි ඒවා විදුලි පන්දම ආදි වශයෙන් භාවිතා කරනවා. ඉතින් මේ තනහුල කියන එකත් ඉතාමත්ම දරුණු එකක්. හරියට නොදැනගෙන පාවිච්චි කළොත් අත පිච්චෙන්න පුළුවන්. ඒ රස්නේ වැදිලා ශරීරයට ගිනි ගන්න පුළුවන්. ඒ නිසා අනතුරුදායක දෙයක් කාමාසාවන් කියන එකත් අන්න හරියට තනහුලක් හා සමානයි කියන කාරණේ. ඒ වගේම හතරවෙනි කාරණේ අංගාර කාසූපමා කාම. හරියට ගිනි අඟුරු වලකට බුදුහාමුදුරුවෝ මේ කම්සප විදිනව උපමා කරලා තියෙනවා. පිටින් බොහොම ලස්සනට තියෙනවා. ගින්දර ඇවුණු තැනක යට අඟුරු තියෙනවා. උඩින් දුමක් නගින්නේ නැහැ. නිමිලා අලු වලින් වැහිලා තියෙනවා. නමුත් යට අඟුරු වල ගින් තියෙනවා. ඉතින් මේකට කෙනෙක් වැටුනොත් පිච්චිලා විනාශ වෙලා යනවා. ඒ වගේ තමයි අපි පිටින් ඔපේට සමහර විට රැවටිලා මේ කම්සප හොයාගෙන මේවා පිනවන්ට යනවා. පංචකාම සම්පත් විඳිනවා. ඒයි ගිහිල්ලා අපිත් අර විදිහට බොහොම දරුණු වදහිංසා දුක් පීඩා විඳින තත්වයකටපත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම පස්වෙනි කාරණේ සුපින කූපමා කාම. මේ කම්සප විඳීම හරියට සිහිනයක් වගේ. අපේ ජීවිතවල අපි දවල් හීන දකින්නවා, රෑ හීන දකින්නවා. සමහර වෙලාවට සමහර හීන සැබෑ වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. බොහෝ හීන අපි බිය ගන්නවන සුළු හීන. පසුවදා අවදි වී බලනකොට හිගත යුතු කිසිම දෙයක් නැහැ, හරයක් නැහැ, සත්‍යයක් නැහැ. මේ කම්සපෝ කියන ඒවත් හරියට සුපිනයක් වගේ. එහෙම නැත්නම් හීනයක් වගේ. ඒ වගේම යාචික කූපමා කාම. හයවෙනි කාරණේ මේ කාමාසාවන් විදීම හරියට తాවකාලිකව අනුන්ගෙන් යමක් ඉල්ලා ගැනීමක් හා සමානයි. අපි මංගල උත්සවයකට යනකොට, විශේෂ ගමනකට යනකොට අනුන්ගෙන් සමහර වෙලාවට
සෙරෙප්පු දෙක ඉල්ලගෙන යන අවස්ථා තියෙනවා, ඇඳුමක් ඉල්ලගෙන යන අවස්ථා තියෙනවා, රත්තරන් මුදු මාල ඉල්ලගෙන පැලඳගෙන සැරසිලා යනවා. නමුත් අපි නැවත ඒව ගෙනල්ලා අයිතිකාරයන්ටම දෙනවා. අපිට අයිති දෙයක් නැහැ. දුප්පත් කෙනා Tamanට නැති නිසා අනුන්ගෙන් ඉල්ලගෙන නිතරම මේවා පාවිච්චි කරනවා. යාන වාහන ගෙනියනවා. ඉතින් මේ කොයි දේ ගෙනිච්චත් අපිට නැවත ඒගොල්ලන්ට මේවා බාර දෙන්න වෙනවා. මේ తాවකාලිකව අනුන්ගෙන් යමක් ඉල්ලගත්තා සමානයි මේ කම්සප විඳීම කියන එකත් බොහොම తాවකාලික සුවයක් වින්දනයක් පමණයි. ඒකේ 7 වෙනි කාරණේ රුක්ඛ පලූපමා කාම. පළදරන ගසකට උපමා කරලා තියෙනවා. පළදරන ගසකට නොඑක් මිනිස්සුත් ඇවිත් ඒක ගිඩි කඩා ගන්නවා, සත්තුත් ඇවිත් ඒකේ ඵල භුක්ති විඳිනවා. ඉතින් සමහර අවස්ථාවල මේ ඵල ඇති ගහේ මිනිස්සු ගිඩි කඩා ගන්න අවස්ථාවල තව පිරිසක් ආවොත් ඒගොල්ලන්ටත් ඒක අයිති. ඒ වගේ මේ ගහේ සියල්ලම මම කන්ට ඕන කියලා ඒ ගහට ගොඩ වෙලා කෙනෙක් කන අවස්ථාව ගස් ගොඩ වෙන්න බැරි කෙනෙක් ඇවිල්ලා මේ ගහ කපන්න හදනකොට අර මිනිස්සයා ගහේම හිටියොත් ඒ මිනිස්සයාකින් විනාශයටපත් වෙන නිසා බහැලා ජීවිතේ බේර ගන්න වෙනවා. ඒ නිසා මේ ඵල ඇති ගහක් හා සමානයි මේ කම්සප විඳීම කියන එක උපමාවකින් දේශනා කළා. රුක්ඛ පලූපමා කාම. ඒ වගේම අසිසුනෝපමා කාම. තියුණු කඩුවක් හා මස් කපන ලෑල්ලකට උපමා කරලා තියෙනවා. ඒ නිසා කම්සප විඳීම හරියට තියුණු කඩුවකටත් ඒ වගේ මස් කපන ලෑල්ලකටත් අහුණු ස්වභාවයක්, ඊටමත් දරුණු තත්වයක්, වදහිංසා වෙන තත්වයක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඒකේ 9 වෙනි කාරණේ සත්‍තිසුලූපමා කාම. ඒ අඩයටි හුලකට උපමා කරලා තියෙනවා. ඒ කියන්නේ ඊටමත්ම තියුම් හුලක්. ඒකෙන් පහර වැදුනොත් අපේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ කොයි වෙලාවෙ කොයි මොහොතේ හෝ මේ කම්සප විඳීම තුළින් අපේ ජීවිතේට විපත්තියක් කරදරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ 10 වෙනි කාරණේ සප්ප සිරූපමා කාම. සර්ප හිසකට උපමා කරලා තියෙනවා. සර්ප හිසක් කියලා කියන ඉතාමත් අරුණු එකක්. බොහොම විස විදින එකක් සර්ප නයි පොළොන් විස කියන එක. මේ කම්සප විඳින්න තෑමත් හරියට අන්න ඒ සර්ප විසක් හා සමානයි කියලා දේශනා කළා. ඉතින් මේවා ගොඩාක් විස්තර වශයෙන් මේ ග්‍රන්ථයේ සඳහන් කරන්න තමයි මේකෙත් කෙටියෙන් සඳහන් කරලා තියෙන මේ කරුණු. අපිට මේවා පැය ගණන් එක කරුණක් සාකච්ඡා කළොත් තමයි තවත් හොඳ පැහැදිලි කිරීමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වර්තමාන සමාජයේට දරු පරම්පරාවට තරුණ පිරිසට වැඩිහිටියන්ට කාටත් වැදගත් වෙන ධර්ම කරුණු රාශියක් මේ ග්‍රන්ථය තුලින් ඔප්නංවලා තියෙනවා. අප බෙහෙවින් සුතිවන්ත වෙනවා නාවලපිටියේ ශ්‍රී කවේශ්වර වේළුවනාරාමාධිපති හිටපු ශ්‍රීපාද පිරිවෙන් පරිවේනාධිපති කන්ද උඩරට ද්විතීය සංඝනායක ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද අවසරයි අකිරිල්ලේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේට අපේ පූජ්‍යපාද පොල්ගහවෙල මිතබානි ස්වාමින් වහන්සේගේ භව කතරින් නිතර කෘතිය පිළිබඳව කතා බහ කරන්නට එකතු වෙන පිළිබඳව. දැන් අපේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ කතා බහ කරද්දී කිව්වා මෙහෙම කෙටි වෙලාවක් තුලදී මේවා විස්තර දැන කියාගන්නට අමාරුයි, ගොඩාක් කාලයක් අවශ්‍යයි කියලා. ඒ නිසා ඒට හොඳම පිළියම තමයි භව කතරින් නිතර කෘතිය අරගෙන කියවීම. ඉතින් ඔබට අරගන්න විතරක් නෙමෙයි අපි නොමිලේ තෑගි දෙන්නට සූදානම් මේ කෘතිය සමග තවත් දහම් පොත් රැසක්. ඉතින් ඒ ඔබට හැමදාමත් ඉන්න කරන්නේ අපේ සාහිත්‍ය පොත් පියස. ඒ අධිපති අපේ සොයුරු මාධ්‍යවේදී චාමික මුණසිංහ අපිත් එක්ක රැඳී ඉන්නවා. චාමික අපි කැමති ඔබත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙන්න. දැන් අපි දෙසතියකට පෙරත් භව කතරින් ඊතර මේ කෘතිය පිළිබඳව කතා කරා. එහෙමනම් අදත් කතා කළා. අද අපේ ශ්‍රාවකයන්ට තෑගි දෙන්න අහන ප්‍රශ්නෙත් ඔබට වාරය අහන්න චාමික එන එකතු වෙන්න අපේ ලතා මඩුල්ලට. ඔව් සුභානේ මම හිතන්නේ මේ අපේ මේ භව කතර කියන එක අපිට සතියකින් දෙකකින් කතා බහ කරලා ඉවර කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මම හිතන්නේ මේ වැල්දෙණියේ ආරණ්‍ය සේනාසනාධිපති සමත විවස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක අපේ පොල්ගහවල මිතබානි ස්වාමීන් වහන්සේ මේ වනවාසී ජීවිතය තුළ ලද අත්දැකීම් අපිට ලඝු කරන්නට සුළු කරන්නට හැකියාවක් නැහැ. උන්වහන්සේගේ මේ භව කතර කෘතිය තුළ සුභානේ අනන්තවත් කාරණා රසක් අන්තර්ගත වෙනවා. මම හිතන්නේ මේ තුළ ඊටාමම සරලව සංක්ෂිප්තව ඊටාවන්ම කෙටියෙන් උන්වහන්සේ මේ කාරණා අපේ සාමාන්‍ය පාඨක ජනයාට අවබෝධ වෙන ආයුරින් මේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ භව කතරෙන් නිතර යමු කෘතිය අපි දිනපතාම පරිහරණය කළ යුතු කෘතියක් කියලා හැඟෙන්නේ. ඒ නිසාමයි මම හිතන්නේ මේ ඔබ සඳහන් කළ ඔබත් මේ වාග්යවන්ත අවස්ථාවට එක්ුණා. මේ උත්සවයට ආපු සදහැවතුන්ගේ බොහෝ දෙනා කියපු කාරණාවක් තමයි
මෙවැනි පොතපත කෙරෙහි තියෙන ඇල්ම වුන් දෙකේ තියෙන ඒ පිළිබඳ නැඹුරුව පිළිබඳව බොහෝ දෙනා මේදී අපි උත්සව උපන්දින පින්කම් ආදී විවිධ අවස්ථාවන්වලදී ඔවුන්ට දිලින කිරීමට තෑගි දීමට පිරිකර පූජා කිරීමට මේ කෘතින් ඔවුන්ට ලබා ගන්නට අවකාශය ඉල්ලා සිටියා. මම හිතන්නේ මේ පොත් මෙවැනි වටිනා කියන ග්‍රන්ථයක් රුපියල් 90ක් කියන්නේ මේ කැම පැකට් එකකට වඩා ඉතාමත්ම අඩු සුළු මුදලක්. මේ මම හිතන්නේ ඒ වගේ මුදලකට අපි රුපියල් 90කට පමණ මුදලකට තමයි අපි මේ කෘතිය ඔබට තෑගි දෙන්නට අවස්ථාව සලසා දී තිබෙන්නේ. මම හිතන්නේ මේක මේ අටමහා කුසලයන්ගේ එකක් ධර්ම සංවේදනයේ. ඒ නිසාමයි ඔබට මේ භවකතරෙන් නතර වීම කෘතිය ඔබට තිල්න පූජා කිරීමට උනත් අවස්ථාව තියෙනවා. මේදී අපි අද ආන්නේ සුබානි මේ කාමරාගී උපමා 10 ඊටාමත්ම ඔබත් ඒක ඊටාමත්ම සරලව පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම අපේ හතිරල්වල ධම්මාලංකාර අපේ හිටපු ශ්‍රීපාද පරිවනාධිපති ස්වාමීන් වහන්සේත් ඊටාමත්ම මනරම් විදියට මේක විග්‍රහ කරා. ඒ නිසා මා හිතනවා හැම දිනාටම හොඳටම පැහැදිලි වෙන්නේ නැති මේ කාමරාගී උපමා 10 පිළිබඳව ඒ කාමරාගී උපමා 10 සරලව පැහැදිලිව ලියලා එවන්න කියලා අපි මෙවර ආසා සිටින්නේ. ඒ නිසා හැම දිනාටම මේක ඊටාමත්ම සරල ප්‍රශ්නයක් වෙවි මේ කාමරාගී උපමා 10 කුමක්ද කියන කාරණාව. ඒ වගේම සුබානි මේ පොත සහ අපි මෙතෙක් ප්‍රකාශයට පත් කළ කෘති පිළිබඳ කාට හරි විමසීමක් හෝ දැන ගැනීමට අවස්ථාවක් තියෙනවා නම් අපි අපේ ලිපිනයේ දුරකථන අංකයත් මේ වෙලාවේ සිහිපත් කරන්නම්. අපේ ලිපිනය 10/7 දේවානන්ද පාර නාවින්න මහරගම සාහිත්‍ය පොත් පියස 10/7 දේවානන්ද පාර නාවින්න මහරගම ලිපිනේ තියෙන්නේ. විජේරාම හන්දියට අල්ලපු හන්දිය තමයි නාවින්න හන්දිය තියෙන්නේ. මෙතනට ආවොත් ඔබට මුද්‍රණ වියදම් පමණක් ගෙවලා ඔබට අවශ්‍ය ඕනෑම පොතක් ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අපේ දුරකථන අංකය 0115545477 එහෙම නැත්නම් 07144141817 එහෙම නැත්නම් 07759 77 කියන මේ 27 කියන මේ අපේ දුරකථන අංකයට කතා කරොත් ඔබට ඕනෑම වෙලාවක ඕනෑම මේ පොත්පත් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට අපි සැදී පැහැදී ඉන්නවා. ඒ නිසා භව කතරෙන් නතර වීම වගේම මෙතෙක් අපි සාහිත්‍ය පොත් විසින් අපි ධර්ම ග්‍රන්ථ පමණයි මේ අපේ සාහිත්‍ය පොත් විසින් නිකුත් කරන්නේ. මේ හුදු ප්‍රබන්ධ රොමැන්ටික් නවකතා ආදී අපේ ප්‍රකාශයක් පත් කරන්නේ. මොකද කාමරාග වඩවන කිසිම කෘතියක් අපේ සාහිත්‍ය පොත් විසින් එළි දක්වන්නේ නැහැ. අපි මේ ධර්ම ග්‍රන්ථ පමණයි ධර්ම සංවේදනයේ පමණයි අපේ සාහිත්‍ය පොත් විසින් සිදුවෙන්නේ. ඒ නිසා එවැනි පොතපත පිළිබඳව දැන කියා ගන්නට අපිට ඇමතුමක් හෝ අපැමන හෝ ඔබට දැන කියා ගන්නට අවස්ථාව තියෙනවා. හොඳයි චාමික මනසිංහ අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ සොයුරු මාධ්‍යවේදී. ඉතින් අපි ඔබ යොමු කරු ප්‍රශ්නේ යලිත් ශ්‍රාවකයන්ට යොමු කරන්නම්. අද අපි ඔබට තෑගි දෙන්න අහන ප්‍රශ්නේ තමයි භව කතරින් එතෙම කෘතිය අඩංගු වෙලා තිබුණු කාමරාගේ උපමා 10 කුමක්ද? කාමරාගේ උපමා 10ක් මෙම පොතේ ඇතුළත් කරලා තියෙනවා. අපේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේත් පැහැදිලි කිව්වා. අපිත් ඔක්කොම සඳහන් කළා. ඒ නිසා අපි ඔබෙන් අහන ප්‍රශ්නය තමයි භව කතරින් එතෙම කෘතියේ සඳහන් වෙච්ච කාමරාගේ සඳහා උපමා 10 මොනවද කියලා. මේට පැහැදිලිව නිවැරදිව නිර්මාණාත්මක පිළිතුරු අපට යොමු කරන්න නිෂ්පාදිකා ලතා මඩුල්ල ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 කියන ලිපිනයට. නිෂ්පාදිකා ලතා මඩුල්ල ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 කියන ලිපිනයට මේ පිළිබඳව යමක් විමසා දැනගන්නට අවශ්‍ය නම් අපේ සොයුරු මාධ්‍යවේදී චාමික මුණසිංහ මහතාට කතා කරන්න. දුරකථන අංකය 071 44 14 817 071 44 14 817 විපාසයි ආනන්ද විඩාවයි ආනන්ද දිය පවස නිවන්නට පෙන් පොදක් ගෙනෙනු මැන විපාසයි ආනන්ද විඩාවයි ආනන්ද දිය පවස නිවන්නට පෙන් පොදක් ගෙනෙනු මැන